යනකොට අපි දන්නවා දැන් ඕනෑම කෝණයක් සඳහා ත්‍රිකෝණමිතික අනුපාත. එහෙනම් මේකෙන් ඉතාමත්ම වටිනා සම්බන්ධයක් ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර වලටත් එන. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර වල හුඟක් ළමයින්ට ලකුණු හම්බුන්නේ නැහැ. මොකද සුළු කෝණයකට තමයි ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙන්නේ. ඒකේ විභාගයේ ගාන තිබුණ මේ ගිය අවුරුද්දේ පිට අවුරුද්දේ තීටා ඕනම තාත්වික සංඛ්‍යාවක් නම් ඒ කියන්නේ තීටා ඕන තරම් වට ගානක් කරකුණත් මේ සම්බන්ධය ඔප්පු කරන්න කියලා. එතකොට අපි දැන් තීටා තාත්වික සංඛ්‍යාවකට අයත් නම් විට එනම් තීටා ඕනෑම කෝණයක් විට තීටා ඕනෑම කෝණයක් විට සයින් වර්ග තීටා ධන කොස් වර්ග තීටා සමානයි එක බැව් පෙන්වීම. අතවසේ මම හදන්නේ මේ අවුරුදු දෙකකට කලින් තිබිච්ච පාස් පේපර් ගාන තියරි අහලා තිබුණේ. හොඳයි. අපි දැන් බලමු මේ අවුරුදු දෙකකට කලින් අතවසේ මේ තියරි අහලා තිබුණේ. දැන් මේක ළමයි ගොඩක් දෙනෙක් අර සුළු කෝණීය ත්‍රිකෝණයකට තමයි ඔප්පු කරලා තිබුණේ. ඒකට ලකුණු ලැබුණේ නැහැ. තීටා ඕනම තාත්වික කෝණයක් කියන්නේ තීටා ඕනම කෝණයක් නම් අපි දන්නවා sin තීටා කියන්නේ මොකද්ද? y කණ්ඩාංකය x කියන්නේ x කණ්ඩාංකය කියන්නේ cos තීටා y කණ්ඩාංකය කියන්නේ sin තීටා. මෙන්න මෙහෙම ලිව්වම ඇති. OP තීටා මෙහෙම ලියලා තීටා ඕනම තාත්වික සංඛ්‍යාවක් කියන්නේ ඕන තරම් වට ගානක් කරකැවෙන්න පුළුවන්. තීටා ඕනම තාත්වික සංඛ්‍යාවක්. මොන වට ගාන කරකුණත් අපි දන්නවා sin තීටා දැන් පොඩ්ඩකට කලින් මම ඔප්පු කරා. එකින් එක ඔප්පු කරන්න ඕනේ නැහැ. මෙහෙම ලියපුවම ඇති. තීටා තාත්වික සංඛ්‍යාවක් කියන්නේ ඕනම වට ගානක්. එතකොට අපි දන්නවා මෙන්න මෙතන මේ ටික x නම් මේ ටික y නම් මේකේ x කණ්ඩාංකය x y කණ්ඩාංකය y. OP අපි දන්නවා එකයි. OP අරය එකක් වෙන විදිහටයි තෝරගත්තොත් තමයි x කණ්ඩාංකය y කණ්ඩාංකය sin θ cos θ වෙන්නේ. OP එක නම්. එතකොට OP එකයි. OP r සමාන එකයි. sin තීටා සමානයි y. එහෙම තෝරගත්තම අපි දන්නවා තීටා ඕන තරම් වට ගන්නක්. අපි දැන් අවස්ථා දෙක තුනකදී පෙන්නුවා. cos තීටා සමානයි x. මෙන්න මේ දෙකෙන් අපිට ලැබෙනවා sin වර්ග තීටා ධන cos වර්ග තීටා සමානයි y වර්ගය ධන x වර්ගේ. y වර්ග ධන x වර්ගය කියන්නේ අපි දන්න මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් පෛතෘක සම්බන්ධයෙන් OP වර්ගේ. OP වර්ගය කියන්නේ k වර්ගේ. ඒ කියන්නේ 1යි. එහෙමනම් තීටා තාත්වික සංඛ්‍යාවක් විට sin වර්ග තීටා ධන cos වර්ග තීටා සමානයි 1යි. මේක විභාගයට ඔප්පු කරන් දුන්න මේ ඊයේ පෙරේද අවුරුද්දක 2024 නැත්තම් 23 මම අපි පාස් පේපර්ස් කරනකොට බලමු. මෙතරයි කියන්නේ තාමත්ම අර සම්බන්ධය දැනගන්න. අර වැඩි දෙනෙක් ළමයි සුළු කෝණීය ත්‍රිකෝණයක් ඇඳලා ඔප්පු කරලා තිබුණා. එතකොට ඒගොල්ලෝ කියන මෙන්න මේක නෑ. තීටා ඕනම තාත්වික සංඛ්‍යාවක් කියන එක. ඕනම වට ගානක් කියන එක තමයි එකකින් අදහස් කරන්නේ. ඒක කියවෙන්නේ. එතකොට ලකුණු ලැබුණ නෑ හුඟක් දෙනෙකුට. හොඳයි මේක ලියා ගන්න. අපි පාස් පේපර්ස් කරනකොටත් ඔය ගාන අහුවෙයි. එතකොට ඕනම කෝණයක් තීටා ඕනම කෝණයක් විට ඒ කියන්නේ තීටා ඕනම තාත්වික සංඛ්‍යාවක් විට ඉතාම වැදගත් sin වර්ග තීටා ධන cos වර්ග තීටා එකයි. මෙන්න මේක තමයි sin වර්ග තීටා කියන එක ඊළඟට පොඩ්ඩක් තේරුම් ගන්න ඕන.
මේ sin theta වල වර්ගය කියන එක මේක ලියා ගන්න ඕන ඔයගොල්ලෝ මේකට අමතරවයි මේ sin theta කියන එකේ වර්ගය තමයි අපි මෙන්න මෙහෙම ලියන්නේ sin වර්ග theta කියලා. ඇයි එහෙම ලියන්නේ? සම්මතයක්වත් ප්‍රීතියක් වශයෙන්වත් මේ හේතුවක් ඇතුව. මොකද්ද හේතුව? මෙන්න මේකත් ලියා ගන්න. මෙන්න මේ හේතුව නිසායි. sin 15 වර්ගයේ මෙහෙම ලියන්න හේතුව මෙහෙම ලිව්වොත් sin 225 කියලා එනවා. ඒක වැරද්දක්. අපි දැන් ඉගෙන ගත්තා ඕනම කෝණයක් සඳහා sin වර්ග θ ධන cos වර්ග θ එකයි. θ අයත් ඔහොම දැම්මම ඕනම කෝණයක් සඳහා sin වර්ග θ මේ කියන්නේ sin θ වල වර්ගය කියන එකයි ධන cos වර්ග θ මේ කියන්නේ cos θ වල වර්ගය කියන එකයි ඕක සමානයි එකයි. මේක පළවෙනි සමීකරණය කියලා අරන් මෙන්න මේ පළවෙනි සමීකරණය මම බෙදුවොත් cos වර්ග θ වලින් කියන්නේ cos θ වල වර්ගය බෙදුවොත් මෙතනින් එනවා මේකෙන් බෙදුවොත් sin වර්ග θ බෙදීම cos වර්ග θ ධන cos වර්ග θ බෙදීම cos වර්ග θ සමානයි 1/8 cos වර්ග θ. අපි ඉගෙන ගත්තා 1/8 cos θ කියන්නේ sec θ කියලා. එහෙනම් sin වර්ග θ cos වර්ග θ කියන්නේ sin θ බෙදීම මේක අපිට ලියන්න පුළුවන් ඕනනම් මේම sin θ බෙදීම cos θ වල වර්ගේ cos වර්ග θ බෙදීම cos වර්ග θ කියන්නේ 1යි 1/8 cos θ වල වර්ග මේ කියන්නේ tan වර්ග θ ධන 1 සමානයි 1/8 cos θ කියන අපි ඉගෙන ගත්තා sec θ කියලා sec වර්ග θ. මෙන්න මේක තව සූත්‍රයක් ගණන් හදනකොට මතක තියාගන්න ඕන. මේ පළවෙනි එක sin වර්ග θ cos වර්ග θ 1යි එක ධන tan වර්ග θ sec වර්ග θ. තවත් එකක් තියෙනවා ඔය වගේ ගණන් හදනකොට ඕකෙම ගන්න පුළුවන්. ඒක මම මෙන්න මෙතන ලියන්නම්. එක බෙදුවොත් sin වර්ග θ වලින්. එහෙම බෙදුවොත් sin වර්ග θ බෙදීම sin වර්ග θ. ධන cos වර්ග θ බෙදීම sin වර්ග θ. මේක සමානයි 1යි. 1/8 දිගටම sin වර්ග θ වලින් බෙදන්න sin වර්ග θ. මේකෙන් එනවා sin වර්ග θ බෙදීම sin වර්ග θ කියන්නේ 1යි. cos වර්ග θ බෙදීම sin වර්ග θ කියන්නේ tan වර්ග θ cot වර්ග θ. sin වර්ග θ බෙදීම sin θ බෙදීම cos θ tan කිව්වා අපි. cos θ බෙදීම sin θ අපි කිව්වා cot θ කියලා. කලින් අර්ථ දැක්වුවා. එහෙනම් මේක cos වර්ග θ. 1/8 sin θ කියන්නේ cosec θ. එහෙමනම් 1/8 sin θ වල වර්ගය මේක. මේකෙන් එනවා 1 ධන cot වර්ග θ සමානයි cosec වර්ග θ. මෙන්න මේකත් ඉතාම වැදගත්. මෙන්න මේ සූත්‍ර තුන අපිට එක જાතියක ගණන් ටිකක් හදන්න සර්ව සම කියලා ගණන් જાතියක් තියෙනවා ත්‍රිකෝණමිතික. අන්න ඒව හදන්න ඔය සූත්‍ර තුන තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික අපි ඒ ලෙවල් ඉතිරි තීරි වලට යනවා. මේ ටිකත් ලියා ගන්න.
ඕක පාවිච්චි කරලා සූත්‍ර තුන පාවිච්චි කරලා ගණන් හදන්න තියෙනවා. ඊට ඉස්සෙල්ලා අපිට තියෙනවා පොඩි තව විශේෂ කෝණ කීපයක ත්‍රිකෝණමිතික අනුපාත. විශේෂ කෝණ කිහිපයක ත්‍රිකෝණමිතික අනුපාත. මේක ඉතාමත්ම වැදගත්. මොකද අපිට මුළු A-level සිලබස් එකේම තියෙන ගණන් හදන්න දැන් මේ අපි ඉගෙන ගන්න ත්‍රිකෝණමිතික අනුපාතවල කෝණවල අගයන් අත් වශයෙන්ම මතක තියෙන්න ඕන. ගණන් හදනකොට ඉබේ මතක වෙනවා. අපි ආයෙත් බලන්න ඕනේ නැහැ. එතකොට අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ ඒකයි. මෙන්න මේ ත්‍රිකෝණය මං අඳිනවා. මේ ත්‍රිකෝණේ මෙන්න මේ කෝණයේ අංශක 30යි. මේක අනුව නිසා මේ කෝණයේ අංශක 60යි. මෙතන ABC පොඩ්ඩක් වඩා පහසු විදියක් තියෙනවා. ඕක අඳින්න ගණනය කරන්න ලේසි විදියට ඒක ලියා ගන්න එපා. මෙන්න මේක ලියා ගන්න. සමපාද ත්‍රිකෝණයක් ගන්නවා. සමපාද කියන්නේ පාද තුනම සමානයි. ABC ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය. එහෙනම් මේ දන්නවා ළමයි මේක 60යි මේක 60යි මේකත් 60යි මුළු කෝණේ. මෙතනින් මේකට ලම්බකයක් ගන්නවා. ගැහුවම දන්නවා මේක සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒතර මේ එක දිගක් A නම් මේ දිගත් A. ඒතර පාද සමාන නිසා මේ පාදේ 2A නිසා මේ පාදේ 2A මේ පාදේ 2A. මෙතන මං දැම්මොත් D කියලා ලක්ෂයක් D ලක්ෂයක් පයිතගරස්ගේ ප්‍රමේයයෙන් ඒක සමාන වෙල් පන්තියේ තියෙනවා. පයිතගරස්ගේ ප්‍රමේයයෙන් අපි දන්නවා කර්ණයේ වර්ගයේ AC වර්ගය සමානයි AD වර්ගය ධන DC වර්ගය. AD වර්ගය ධන DC වර්ගය. AD වර්ගය කියන්නේ ඒක තමයි හොයන්න ඕන. DC අපි දන්නවා A වර්ගයේ AC කියන්නේ 2A AC වල වර්ගය කියන්නේ එතකොට 4A වර්ගයේ. අන්න ඒකෙන් එනවා AD වර්ගය කියන්නේ 4A වර්ගයෙන් A වර්ගය අඩු කරන්න ඕන. එතකොට 3A වර්ගය කියලා එනවා. ඒකෙන් අපිට ලැබෙනවා AD දිග මේකේ වර්ගමූලේ AD කියන්නේ මේකෙත් වර්ගමූල ගන්න ඕන. මූල 3A. එහෙමනම් AD දිග අපි දැන් හෙව්වා මූල 3A. දැන් අපිට පුළුවන් මේ කෝණය 60යි මේක 90යි නිසා මෙන්න මේ එක කෝණයක් 30යි. මේකත් 30යි. සමාන කොටස් දෙකකට බෙදෙනවා මේ 60. එතකොට sin 30 කියන්නේ සුළු කෝණික ත්‍රිකෝණයක්. සම්මුඛ පාද බෙදීම කර්ණය. ඒ බෙදීම 2A කර්ණය 2A 90ට සම්මුඛ පාදේ. ඒ බෙදීම 2A කියන්නේ භාගයයි. cos 30 කියන්නේ මේ කෝණයේ බද්ධ පාදය AD බෙදීම AB. ඒවා ඕනෙල් පන්තියේදීත් ඔයගොල්ලෝ දන්නවා. AD බෙදීම AB. නමුත් මේ අගයන් දන්නේ නැහැ. AD කියන්නේ මූල 3A. AB කියන්නේ 2A සමානයි මූල 3 බෙදීම 2යි. එහෙනම් මේ sin 30 බෙදීම cos 30 සමානයි tan 30. tan 30 සමානයි මේක බෙදීම මේක කියන්නත් පුළුවන්. එහෙනම් tan 30 කියන්න පුළුවන් සම්මුඛ පාද බෙදීම බද්ධ පාද. ඒ බෙදීම මූල 3A සමානයි 1ට මූල 3.
ඔය විදිහටම sin 60 ලියන්න පුළුවන් අපිට. sin 60 මේකේ sin එක කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මූල 3යි ඒ බෙදීම 2යි ඒ කියන්නේ මූල 3 62යි. cos 60 සමානයි බද්ධ පාද මේකයි 60 කෝණේ බද්ධ පාද බෙදීම කර්ණය ඒ බෙදීම 2යි. ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ පන්ති ඉදි කරලා තියෙන දේවල් ඒවා. ඒ කියන්නේ භාගය. එහෙමනම් tan 60 සමානයි මේ cos 60 tan 60 සමානයි සම්මුඛ පාද බෙදීම බද්ධ පාදේ. මූල 3යි ඒ බෙදීමේ සමානයි මූල 3යි. tan 31ට මූල 3යි tan 60 මූල 3යි. මේ ටික ලියා ගන්න. ඊට පස්සේ අංශක 45 කෝණෙත් අපි හොයනවා ওই විදිහටම. මේක ලියා ගන්න විනාඩි 2ක් අරන්. විනාඩි 2කින් මකනවා. ඉක්මනට ලියන්න පුරුදු වෙන්න ඕන. නැත්නම් විභාගෙට ගියාමත් ගණන් ඔක්කොම හදුවත් වැඩක් නැහැ නේ. ගෙදර ඇවිල්ලා විභාගෙදි කරන ඒ විනාඩි ගානෙදි කරන ඒවට තමයි ලකුණු දෙන්නේ. ගෙදර ඇවිල්ලා හදුවට වැඩක් නැහැ. ඒකින්ද වේගෙන් කරන්න පුරුදු වෙන්න ඕන. වේගෙන් කරන්න නම් පුහුණුව හොඳටම තියෙන්න ඕන. පුහුණුව හොඳට එන තරමට වේගය ලැබේ. එතකොට විශේෂ කෝණ කිහිපයක ත්‍රිකෝණමිතික අනුපාත යටතේ අංශක 30 සහ 60 අනුපාත sin cos tan අපි හොයන විදියයි ඔය. ඊට පස්සේ යනවා අපි මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් අඳිනවා. සමදීපාද ඍජුකෝණී ත්‍රිකෝණයක්. සමදීපාදයි කියන්නේ AB පාදය ඍජුකෝණයක් තියෙන්න ඕන. සමදීපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් AB සමානයි BCට මේකේ නම් මේකේ. මේක 90 නිසා පාද දෙකක් සමාන නිසා කෝණ දෙකක් සමානයි සමාන වෙල පන්තිදී ඔයගොල්ලෝ දන්නවා. එවනම් මේ දෙක එකතුව 90 වෙන්න ඕන. එවනම් එක කෝණයක් 45යි මේ කෝණෙත් 45යි. මේකේ නම් AC වර්ගය කියන්නේ AB වර්ගය ධන BC වර්ගේ පයිතගොරස්ගේ ප්‍රමේයෙන් AB වර්ගය කියන්නේ A වර්ගේ BC වර්ගය කියන්නේ A වර්ගේ මේ කියන්නේ 2යි A වර්ගේ AC වර්ගය කියන්නේ නම් AC කියන්නේ වර්ගමූලය ගත්තම දෙපැත්තෙම මූල 2යි AC කියන්නේ මූල 2යි. දැන් අපිට ලිව්ව හැකි sin 45 සමානයි සම්මුඛ පාද බෙදීම කර්ණය. මේක අපි දන්නවා මූල 2යි. අපි දැන් හෙව්වා. ඒ බෙදීම මූල 2යි. එකයට මූල 2යි. cos 45 සමානයි බද්ධ පාද බෙදීම කර්ණය. ඒත් ඒ බෙදීම මූල 2යි. එකයට මූල 2යි. එම නිසා tan 45 සම්මුඛ පාද බෙදීම බද්ධ පාදේ. ඒ බෙදීම එහෙම නැත්නම් sin 45 බෙදීම cos 45. මේක බෙදීම මේක. එක බෙදීම මූල 2 එක බෙදීම මූල 2 බෙදුවමත් ඒ බෙදීම ඒ බෙදුවමත් එකයි. tan 45 එකයි. ඔකත් ලියා ගන්න. එතකොට අපි අංශක 30 60 45 ත්‍රිකෝණමිතික අනුපාත තුන දන්නවා. තව විශේෂ කෝණ ටිකක් තියෙනවා. අපේ අර ඉස්සෙල්ලා ඕනම කෝණයක අර්ථ දැක්වීමෙන් ගිය නිසා අන්න ඒ ටික අපිට හොයාගන්න පුළුවන්. මේක ලියාගත්තට පස්සේ ඒක වැගේ විනාඩි 2කින් ලියා ගන්න ඕන. ඉක්මනට වැඩ කරන්න ඕන. හරි. අපි කිව්වා විශේෂ කෝණ කොහොපේ විශේෂ කෝණ කීපයක් අංශක 30 45 60 දන්නවා. මෙන්න මේක අපි දන්නවා ඒකක එකක් කරය ඇති වෘත්තයක sin θ කියන්නේ y කණ්ඩාංකය
cos theta කියන්නේ x ඛණ්ඩාංකය. එහෙමනම් මෙන්න මේ ලක්ෂේ දැන් මේක θ නම් OP කරකැවිගෙන යන්නේ OP 1යි. OP 1යි. OP අර 1යි. ඒ කියන්නේ OX දිග 1යි. මේ දිග 1යි. එහෙනම් මෙන්න මේ ලක්ෂයේ x ඛණ්ඩාංකය 1යි y ඛණ්ඩාංකය 0යි. සාමාන්‍ය පෙළ පන්තිදී ඔයගොල්ලෝ ඛණ්ඩාංක අක්ෂ ලියලා තියෙනවා. x ඛණ්ඩාංකය 1යි y ඛණ්ඩාංකය 0යි. ඒ වගේම මේ ලක්ෂයේ x ඛණ්ඩාංකය 0යි y ඛණ්ඩාංකය අපි දන්නවා 1යි. ඒ වගේම මෙන්න මේ ලක්ෂයේදී x ඛණ්ඩාංකය ඍණ 1යි y ඛණ්ඩාංකය 0යි. මේක මන් දාන්නම් A මේක B මේක C මේක D. D ලක්ෂයේ x ඛණ්ඩාංකය 0යි y ඛණ්ඩාංකය ඍණ 1යි. ඒවා ඔයගොල්ලෝ සමාන වෙල පන්තිදී ඉගෙනගෙන තියෙනවා. අපි දන්නවා ඒකක එකක් කර ඇති වෘත්තයක x ඛණ්ඩාංකය කියන්නේ මොකද්ද? x ඛණ්ඩාංකය කියන්නේ cos theta, y ඛණ්ඩාංකය කියන්නේ sin theta. මේක sin theta මේක cos. එහෙනම් මෙන්න මේ කෝණය මෙතන මේ θ මෙහෙම කරකැවිලා අවිලා තියෙන්නේ θ. කරකැවුනේ නැත්තම් කරකැවුණු ප්‍රමාණය කෝණේ බිඳුව. එහෙනම් OA මේ ලක්ෂයට අනුරූප කෝණය කොච්චරද? අංශක බිඳුවයි. මෙන්න මේ ලක්ෂයට අනුරූප කෝණය අංශක බිඳුවයි. ඒක අපි දන්නවා දැන්. මේ ලක්ෂය A ලක්ෂය කියන්නේ A ලක්ෂයට අනුරූප කෝණය සමානයි අංශක බිඳුවයි. B ලක්ෂයට අනුරූප කෝණය අපි දන්නවා අංශක 90යි. B ලක්ෂයට අනුරූප කෝණය සමානයි අංශක 90යි. C ලක්ෂයට අනුරූප කෝණය අපි දන්නවා අංශක 180යි රේඩියන් π. C ලක්ෂයට අනුරූප කෝණය අංශක 180යි. D ලක්ෂයට අනුරූප කෝණය සමානයි අංශක මෙන්න මේ කෝණය 93 270යි. රේඩියන් වලින් ලියනවා නම් පයි බෙදීම 2 ඒවා 3ක් 3යි පයි බෙදීම 2යි 270යි. ආපහු කැරකිලා මෙතනටම ආවොත් ඒ ලක්ෂය බිඳුවක් වෙනවා. වටයක් කරකැවිලා මෙහෙම ආවොත් ඒ ලක්ෂය 360ක් වෙනවා. 360ත් එන්නේ ඒ ලක්ෂය කණ්ඩායම. එතකොට ඒ ලක්ෂයම එනවා අංශක 360ටත්. එහෙමනම් අපිට මෙන්න මේ ඛණ්ඩාංක කෝණවල sin cos ලියන්න පුළුවන්. මොකද y ඛණ්ඩාංකයේ sin x ඛණ්ඩාංකයේ cos. එහෙමනම් මෙතන අංශක බිඳුව කෝණය ඉස්සෙල්ලාම sin බිඳුව සමානයි මෙතන y ඛණ්ඩාංකයේ බිඳුවයි. cos බිඳුව කෝණයට අනුරූප ලක්ෂයේ කෝණය බිඳුව මෙතන අනුරූප ලක්ෂයේ x ඛණ්ඩාංකය 1යි. cos බිඳුව 1යි. ඊට පස්සේ මෙතනට sin 90 කෝණයට අනුරූප y ඛණ්ඩාංකය 1යි. cos 90 කෝණයට අනුරූප ලක්ෂයේ x ඛණ්ඩාංකය මෙතන බිඳුවයි. ඊට පස්සේ මෙතනට 180යි. sin 180 සමානයි මෙතන x ඛණ්ඩාංක y ඛණ්ඩාංකයේ බිඳුවයි. sin එක කියන්නේ y ඛණ්ඩාංකය. cos 180 x ඛණ්ඩාංකයේ ඍණ 1යි. එවනම් ඍණ 1යි. මෙතනට එනකොට 270. sin 270 සමානයි මේකේ x ඛණ්ඩාංකය ඍණ 1යි. y ඛණ්ඩාංකය ඍණ 1යි. sin එක කියන්නේ y ඛණ්ඩාංකය. y ඛණ්ඩාංකය ඍණ 1යි. cos 270 කියන්නේ x ඛණ්ඩාංකය මෙතන බිඳුවයි. x ඛණ්ඩාංකයේ බිඳුවයි.
ඊට පස්සේ මෙන්න මේ ලක්ෂය එකක් තව තියෙනවා 360. ඒ ලක්ෂය 360නේ. cos 360 කියන්නේ බිඳුවේ අගේමයි. cos 360 කියන්නේ මේ දිග x y කණ්ඩාංකයේ බිඳුවයි x කණ්ඩාංකයේ එකයි cos 360. sin 360 බිඳුවයි. ඔන්න මෙතන කෝණ 4යි 30යි 60යි 45යි ඕවා ගණන් හඳුනට ටට්ටක් ගාලා දෙවරක් චක්‍රය වගේ මතක තියෙන්න ඕන. ඔය එනේවා අපි ඔප්පු කරලා ගත්තා. ඔප්පු කරලා ඒකට ගත්තොත් මතක හිටිනවා. නැත්තම් මතක හිටින්නේ නැහැ කටපාඩම් කරන්න වෙනවා ඔක්කොම. අපි දැන් මෙන්න මේ ටික වගුවකට ගන්නවා. දැන් ඔය ඉගෙන ගන්නතු ටික වගුවකට ගන්නවා. වගුවකට අරන් අපි ඒ ටික අත් වශයෙන් ගණන් හදනකොට කටපාඩම් හිටිනවා. අමුතුවේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. මොනවද අංශක මෙතන tan cos tan sin theta cos theta tan theta අංශක බිඳුව අංශක 30 අපි ඉගෙන ගත්තා ඔක්කොම දැන්. අංශක 45 අංශක 60 අංශක 90 අංශක 180 අංශක 270 අංශක 360. ඒතර මාත් එක්කම ලියාගත්තා නම් ඔක පහසුයි. අපි ඉගෙන ගත්තා sin බිඳුව බිඳුවයි y කණ්ඩාංකයේ බිඳුවයි x අක්ෂය කෙරවල. මතක තියාගත්තම හරියම. cos බිඳුව එකයි y මෙතන කරකැවිලා මෙතනට එනකොට මේකේ x කණ්ඩාංකය එකයි cos y කණ්ඩාංකයේ බිඳුවයි. y කණ්ඩාංකය කියන්නේ sin බිඳුවයි cos බිඳුව එකයි. එහෙනම් බිඳුව බෙදීම එක තමයි sin බෙදීම cos තමයි tan කියන්නේ. බිඳුව බෙදීම එක කියන්නේ බිඳුවයි. අංශක 30 sin 30 භාගයයි. cos 30 මූල 3/2යි අපි ඉගෙන ගත්තා පොඩ්ඩකට ඉස්සෙල්ලා තිබුණ. එහෙනම් tan 30 මේ භාග බෙදීම මූල 3/2 2/2යි කැපෙනවා. 1/8 මූල 3 සුළු කිරීම මූල දන්නවනේ. sin 45 1/8 මූල 2යි. cos 45ත් 1/8 මූල 2යි. 1/8 මූල 2 බෙදීම 1/8 මූල 2 කියන්නේ tan 45 එකයි. sin 60 මූල 3/2යි. cos 60 භාගයයි. tan 60 කියන්නේ මේක බෙදීම මේක මූල 3යි. 2/2යි කැපෙනවා. මූල 3 බෙදීම එක මූල 3යි. sin 91යි y කණ්ඩාංකයේ ඉහළම ලක්ෂය y කණ්ඩාංකයේ 1යි. cos 90 බිඳුවයි එක බෙදීම බිඳුව අනන්තයයි. ඒවා අපි සංඛ්‍යා රේඛාව කරනකොට කරනවා තාත්වික සංඛ්‍යා. sin 180 බිඳුවයි මෙහෙම කරකලා මෙතනට ආපුවොත් y කණ්ඩාංකය බිඳුවයි. cos 180 මෙහෙම කරකලා මෙතනට ගියොත් x කණ්ඩාංකයේ ඍණ 1යි. cos 180 ඍණ 1යි. බිඳුව බෙදීම ඍණ 1 බිඳුවයි. 270 මෙතනට එනකොට කරකිලා මෙතනට එනකොට 270 කියන්නේ y කණ්ඩාංකයේ ඍණ 1යි x කණ්ඩාංකයේ බිඳුවයි. y කණ්ඩාංකයේ ඍණ 1යි sin 270 x කණ්ඩාංකයේ බිඳුවයි. ඍණ 1 බෙදී බිඳුව ආයත අනන්තයයි. අනන්තේ නැටි සංඛ්‍යා රේඛාව කරනකොට කරනවා අපි. sin 360 කියන්නේ මේ බිඳුවට ආපු වගේම ටිකම ලිව්වා නම් හරි. බිඳුව 1 බිඳුව බිඳුව 1 බිඳුව. ඔන්න ඔය ටික ලියා ගන්න. ඔය ටික අත් වශයෙන්ම මතක තියෙන්නත් ඕන. ඉබේ මතක හිටනවා ගණන් හදනකොට කිසිම දෙයක් මතක තියාගන්න ඕනේ නැහැ. ගණන් හදනකොට මතකයි. එහෙම මතක වුණොත් ගණන් හදලා ආය අවුරුදු ගණක් ගියත් ඒ මතක අමතක වෙන්නේත් නැහැ.
කටපාඩම් කරොත් මාසයක් යනකොට ඉවරයි. අපි දැන් විශේෂ කෝණ කීපයක ත්‍රිකෝණමිතික අනුපාත කිව්වා. අංශක 30 60 45 90 ඒවා රේඩියන් වලුත් මතක තියාගත්තා නම් හොඳයි. මං ලියාගෙන යනවා. sin බිඳුව වැඩක් නැහැ. බිඳුවක රේඩියන් කිව්වත් එකයි. sin 30 sin 30 කියන්නේ රේඩියන් අපි කිව්වා π බෙදීම 6යි. එහෙනම් sin 30 කිව්වත් එකයි sin π බෙදීම 6 කිව්වත් එකයි. කොහොමද අංශක රේඩියන්ට් කරන්නේ? π බෙදීම 180ෙන් වැඩි කරනවා. ඒතර 30ට කැපෙනවා 6ක් sin π බෙදීම 6. ඉතින් සමහර ගණන් විභාගයට එනවා මෙහෙම. sin π බෙදීම 6 කියන්නේ sin 30. ඒක අපි දැනගන්න ඕන. sin 30 භාගයයි. ඊට පස්සේ cos 30. cos 30 අපිට ආවේ මූල 3/2යි. ඒක අපි රේඩියන් වලිනුත් ලියමු. 30 කියන්නේ sin cos π බෙදීම 6යි. මූල 3/2යි. එහෙමනම් tan 30 කියන්නේ tan π බෙදීම 6. sin π බෙදීම 6 බෙදීම cos π බෙදීම රේඩියන් වලින් π බෙදීම 6 කියන්නේ 30. මේක බෙදීම මේක කියන්නේ එක බෙදීම මූල 3යි. ඊළඟට 45. sin 45 sin 45ත් එකයට මූල 2යි cos 45ත් එකයට මූල 2යි. 45යි කියන්නේ එතකොට රේඩියන් වලින් ලියන්න ඕනනේ අපිට. sin 45 කියන්නේ sin π බෙදීම 4. ඒ 45 වැඩි කරන්න ඕන අංශක රේඩියන් කරන්න π බෙදීම 180ෙන්. 180ට 45 ඒවා 4යි. ඒතකොට π බෙදීම 4යි. sin π බෙදීම 4යි. ඒක එකයට මූල 2යි. cos 45 කියන්නේ cos රේඩියන් π බෙදීම 4 එකයට මූල 2යි. එහෙමනම් tan 45 කියන්නේ sin 45 බෙදීම cos 45 tan π බෙදීම 4 රේඩියන් වලින් ලිව්වොත් 1යි. එතකොට 30 45 ඔය ටික. ඊළඟට බිඳුවට ප්‍රශ්නයක් නැහැ. sin 90 sin 90 කියන්නේ රේඩියන් වලින් π බෙදීම 180 වෙනි කරොත් 92යි 180ට. ඒතර sin π බෙදීම 2 π බෙදීම 2 90 කියලා ටිකක් දවස් යනකොට මතක හිටිනවා. sin 91යි. cos 90 අපි දන්නවා බිඳුවයි. රේඩියන් වලින් ලිව්වොත් cos π බෙදීම 2යි බිඳුවයි. tan 90 tan π බෙදීම 2 අනන්තයයි. අනන්තයට ඉස්සරහට සමාන ලකුණක් දාන්න බෑ ඊතලයක්. මොකද අනන්තයට සමාන වෙන්නේ අපි සංඛ්‍යා රේඛාව කරනකොට ඒ ටික කරනවා. අනන්තයට කිට්ටු වෙනවා මිසක් සමාන වෙන්න බෑ. ඊතලයක් දාන්නේ සංඛ්‍යා රේඛාවේදී. ඒක අපි තාත්වික සංඛ්‍යා කරද්දී ඒක තේරුම් කරවන්නම් මම. ඊට පස්සේ 180 sin 180 රේඩියන් වලින් ලිව්වොත් sin π සමානයි බිඳුවයි. cos 180 රේඩියන් වලින් කිව්වොත් cos π ඍණ 1යි. tan 180 බිඳුව බෙදීම ඍණ 1 බිඳුවයි. ඊට පස්සේ 270 sin 270 රේඩියන් වලින් ලිව්වොත් sin 90 3යි π බෙදීම 2 සමානයි
ඍණ 1යි y කණ්ඩාංකයේ ඍණ 1යි. cos 270 x කණ්ඩාංකයේ බිඳුවයි. ඒ කියන්නේ cos 3යි π බෙදීම 2 බිඳුවයි. tan 270 සමානයි අනන්තයයි අනන්තයට කිට්ටු වෙනවා විතරයි. ඊළඟට තුන්සිය 60 sin 360 කියන්නේ අංශක රේඩියන් කරන්න π බෙදීම 180 වෙනි ග්‍රාම මෙතන එනවා 360 කියන්නේ 2යි π. 180ට 2ක් කැපෙනවා. sin 2යි π කියන්නේ sin 360. බිඳුවයි. බිඳුවට එන උත්තරේමයි. බිඳුව අපි දීලා නැහැ. cos 360 ඒ කියන්නේ cos 2යි π 1යි. බිඳුව කියන්නේ මෙන්න මෙතන කැරකිලා නැහැ. මෙතන x කණ්ඩාංකය 1යි y කණ්ඩාංකය බිඳුවයි. tan 360 බිඳුව බෙදීම 1. එතකොට tan 2යි π බිඳුව. ඔන්න ඔය ටිකත් ලියා ගන්න විනාඩි 2ක් ලැබෙනවා. රේඩියන් වලින් ලියන්නත් දැනගන්න ඕන. මොකද විභාගයේදී ඔය දෙකෙන්ම එනවා. රේඩියන් වලිනුත් එනවා අංශක වලිනුත් එනවා. මේ දෙකම අපි දන්නවා. දෙකම පරිවර්තනය කරන විදිහත් අපි දැන් ඉගෙන ගත්තා. ඕ ටික කටපාඩම් වෙනවා ටික දවසක් යද්දි. අපි යනවා ඊළඟට අනුපූරක කෝණ. අනුපූරක කෝණ. අනුපූරක කෝණ. අනුපූරක කෝණ. අනුපූරක කියන්නේ 90ට අඩු. එතකොට අංශක 30 අනුපූරකය අංශක 60යි. අනුපූරක කෝණ. අපි බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. මෙතන අංශක 30 නම් මෙතන අංශක 60යි. ABC sin 30 සමානයි BC බෙදීම AB. BC බෙදීම AB sin 30. එතකොට BC බෙදීම AB මෙන්න මේ කෝණයත් එක්ක කිව්වොත් බද්ධ පාදය BC බෙදීම AB කියන්නේ cos 60. මේ රූප සටහනින් අනුව. ඒ වගේම sin 60 කියන්නේ මේ කෝණයට සම්මුඛ පාදයේ AC මේකට බද්ධ පාදේ. AC බෙදීම AB AC කියන්නේ 30ට බද්ධ පාදේ. එතකොට cos 30 වෙනවා. sin 30 cos 60 වෙනවා. cos 30 sin 60 වෙනවා. අනුපූරක කෝණ sin 30යි 90න් අඩු කරාම ඒක cos වෙනවා. sin 60 නම් 90න් අඩු කරාම cos 30යි ඒක cos වෙනවා. අනුපූරක කෝණ. එතකොට sin 45 අනුපූරක කෝණය sin 45 නම් 90 ඍණ 45 කියන්නේ cos 45යි. ඒ දෙකම සමාන වෙන්න ඕන. සමාන වුණානේ ඒකට මූල දෙකයි. මේ ටිකත් ලියා ගන්න අනුපූරක කෝණ.
ඊළඟට අපිට තියෙනවා පරිපූරක කෝණ ඊට පස්සේ කෝණ දෙකක සංයුක්තය ඊට පස්සේ CD සූත්‍ර වල විලෝමය ඊට පස්සේ අනුපාත හයේම ප්‍රස්ථාර sin θ ගැන සමුපපාද වේදන කරණය කිව්වම වැඩි දැනෙන්නේ. ද sin θ වල සම්පූර්ණ විස්තරයක් ගන්න නම් මොකද දැන් කාගේ හරි දිහා බලලා අපි කියනවා එයා රතුයි උසයි කළුයි මහතයි එහෙම කියනවට වඩා මෙන්න එයා කියලා ෆොටෝ එකක් පෙන්වන එක සම්පූර්ණ තියෙනව නේද? අන්න ඒ වගේ sin θ වල ප්‍රස්ථාරය කියන්නේ sin θ වල අපි ඔය ඉගෙන ගත්ත ඔක්කොම ලක්ෂණ අන්න අර ප්‍රස්ථාරයේ තියෙනවා. ඒතර මේ ප්‍රස්ථාරයේ අඳින්නේ කොහොමද කියලා අපි ඊළඟ දවසේ බලනවා. ඒ වගේම cos θ වල ප්‍රස්ථාරය කොහොමද? tan θ වල ප්‍රස්ථාරය කොහොමද? sec θ වල ප්‍රස්ථාරය cosec cot ඔය ඔක්කොම කියනවා. නමුත් ඊළඟ දවස් වෙනකොට අපිට තව ඊළඟ දවසේ පැය භාගයක් විතර යනකොට අපිට ගණන් හදන්න පුළුවන් ටිකක් තියෙනවා. අන්න ඒ ගණන් වලට ගිහිල්ලා ඊට පස්සේ ඊතුරු ගණන් ටිකක් හදලයි ඊතුරු ඒව ටිකට යන්නේ. කොහොමත් තව දවස් 3ක් දෙකක් යනවා තියරි ටික ඉවර වෙන්න. ඊළඟට ගණන් හදනවා පාස් පේපර් සහ අපේ ටියුට් එක ඒ ටියුට් එක ලබා ගන්න විදිය මං ඉදිරියේදී කියනවා. මොකද ඒ ටියුට් එක ලබාගෙන ඒ ටියුට් එක උත්සාහ කරන්න ඕන. උත්සාහ කරාට පස්සේ තමයි අපි සාකච්ඡා කරන්නේ. නැත්තම් ඒක තේරුමක් නැහැ. මාසයක් ගියාට පස්සේ හැම මාසෙම පළවෙනි සතියේ හෝ අන්තිම සතියේ එක පස්සේ අපි තීරණය කළා කියන්නම්. දැන් මේ පන්තියේ යනවා හැම සතියකම ඊළඟට හැම සිකුරාදාම ඕගොල්ලන්ට මේ පන්තියක් වැටෙනවා 2027. පන්ති 4ක් ගියාම මාසයකට පස්සේ ඊළඟ මාසයේ මුල් සතියේ අපි කරනවා ප්‍රශ්න පත්‍රය. අන්න ඒ ප්‍රශ්න පත්‍රය ලබා ගන්න විදිය අපි දන්නනවා. අන්න ඒක උත්සාහ කරලා කරාට පස්සේ අපි පාස් පේපර් සහ ඊට වඩා අමාරු ගණන් කරනවා. එතකොට ඔය ඔක්කොම ඉගෙන ගන්න සූත්‍ර කටපාඩම් වෙයි. දන්නේම නැතුව දෙවරක් චක්‍රේ වගේ. ඊට පස්සේ ඕගොල්ලන්ට ත්‍රිකෝණමිතිය ගන්නට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි අන්තිම වෙනකන් ඉන්නේ නැහැ. රිවිෂන් පන්ති එනකන් ඉන්නේ නැහැ. ප්‍රශ්න පත්‍ර හදන්න. තියරි වෙරච්ච ගාම අපි හදනවා. ඒක තමයි අපේ පිළිවෙත ඉස්සර ඉඳන්. හරි. එහෙමනම් අදට නතර මේ